Hello guys, ඉතින් කොහොමද හැමෝටම? ඉතින් SL නදුනා YouTube channel එකට ඔය කට්ටිය සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි play කරන්න යන්නේ GTA Vice City. අපි start game දෙමු. මම මේක skip කරන්න. I poked my head out of the gutter for 1 freaking second and fate shovels shit in my face. Go get some sleep. What are you gonna do? I'll drop by your office tomorrow and we can start sorting this mess out. හරි ඉතින් අපි ගේමට enter වුණා. අපි ඉතින් නගිමු වාහනේට. මම සෙට් එක ඔෆ් කරන්න නැත්නම් ඉතින් එපා වෙනවා. ඕකේ. copyright වදිනවා. අපි ඉතින් ආතල් එක යමු පොට් එකට. වැඩි නෑ ඉතින් ඒක ගණන් ගන්න එපා ඉතින්. කාර් එකක් හැප්පිච්ච පාර හෙඩ් ගහනවා ඉතින්. අපි ගණන් ගන්න නැතුව අපි යන් ගේම් ප්ලේ එකට. පොඩ්ඩක් ඉන්න guys. විනාඩියක් දෙන්න මට. ඕකේ guys ඉතින් අපි ඇතුළට යන්. හරි ඉතින් අපිට සේව් කරන්න තියෙන්නේ මෙතනලු ගේම. හරි අපි pink mark එකට ගිහිල්ලා continue කරමු mission එක. මම මේකත් skip කරන්නම්. හරි අපිට කේන් රෝසබර්ග් කාර්යාව හම්බෙන්න තියෙන්නේ. අපි පොරව ගිහිල්ලා හම්බෙමු. මේ කාර් එක ඇර. Excuse me. මම සෙට් එක ඔෆ් කරන්න නැත්නම් copyright අදිනවා ඉංග්‍රීසියක් කියලා වගේ. ඉතින් GTA Vice City කියන්නේ ආයේ සුපිරිම ගේමක්. ඔය ඉතින් සමහරක් කට්ටිය මේක ඉතින් අතෑරලා දාලා GTA 5 ගහනවා. ඉතින් මේක උලක් නෑ ඉතින්. අපි යමු මිෂන් තියෙනකට මේ කාර්යය හම්බෙන්න. ඕකේ. Go get some sleep, he says. I have been sitting in this. හරි අපිට ඇඳුම් කඩේට යන්නලු. අපි මේ ස්කූටරේම යමු. මම සෙට් එක ඔෆ් කරගන්න. හැප්පුණා ඉතින් උඩින් හික් වෙලා යන්න ඉතින්. ඒක ඉතින් ගණන් ගන්න එපා. ඒවා සාමාන්‍ය දේවල්නේ. Vice City කී ආතල්ම පොර බෙන්න මේ කැමරා ආකාරයයි ඉතින්. අර දුවන විදිහ එක. ෂේප් අපි මෙතනින් නවත්තලා ගමු. හරි. කොහමද අපේ ටොමි අයියාගේ ගේම? හරි. අපිට පොරගේ බයික් එක උස්සන්නලු අපි උස්සමු. උඩේ බයික් එක උනාට ඉතින් අපිට අදාළ නැහැ. අපි හැරවගෙන යනවා. යමු අපි ෂේපෙට. කෙටි පාරවල් යූස් කර. පොඩ්ඩයි ඉතින් සද්දයක් ඇහෙනවා. ඉතින් ඒක ගණන් ගන්න එපා ඉතින්. ඉතින් අපි යමු. ඉතින් සමා වෙන්න ඕනේ පොඩ්ඩක් කැස්සේ ගියා. ඉතින් පොඩ්ඩක් සමා වෙන්න ඕනේ මට මේ වීඩියෝ එක පොඩ්ඩක් ස්කිප් කරන්න වුණා. මේ අපි මිෂන් එක තියෙන තැනට යමු. හරි. මම මේකත් ස්කිප් කරන්න. හරි අපිට කෙල්ලව ගෙනිහිල් දාන්නලු තියෙන්නේ. අපි ඉතින් නගිමු වාහනේට.
හරි. Will you be working for my father? Maybe. You mind me resting my hand in your lap? Maybe. So difficult having a rich and powerful father. ඒකේ ඉතින් අපි පොට් එකට ළඟයි. හරි. එන්නට ආවා. See you around, handsome. I'm sure you will. ඕකේ මම පාර්ට් 2 එක පස්සේ ගේන්නම් මට මේ කියන්නේ මම දැන් යන්නම් එහෙනම් ඔය කට්ටියට සුබ දවසක්